පුතේ අපි හැමෝටම ජීවිතේ ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයට අපි වැඩ කරනවා. ඔහොම ඉලක්කයට වැඩ කරගෙන යනකොට සමහර වෙලාවට හිතෙනවා තමන්ගේ ඉලක්කයට යන පාස්තිකයේදී ඒ සඳහා තමන්ගේ සමාජයෙන් ලැබෙන හරි පන්නරය උදව්ව අඩුයි කියලා. එහෙමයි කියලා ඔයාගේ ඉලක්කයට යන ගමන නතර කරන්න එපා. ඇත්තටම ඔයාගේ ඉලක්කය සාර්ථක එකක් කියන එකට සාක්ෂියක් තමයි සමාජයෙන් ඒට අඩුවෙන් උදව් ලැබීම. හරි. ඒක එහෙම හිතන්න. හරි. සමාජයේ හොඳ එකක් නිසා තමයි ඔබේ ඉලක්කය හොඳ එකක් සහ ඔබට එතනට යන්න පුළුවන් කියලා තේරෙන නිසා තමයි ඒක සමාජයෙන් ලැබෙන උදව්ව හරි උපකාරය අඩු වෙන්නේ. හරි. ඒක තමන් පොසිටිව් දකින්න. තමන් කරන වැඩේ සාර්ථකයි. ඒ නිසා තමයි ඒකට සමාජයෙන් උපකාරය මදි. හරි. ඒ නිසා සමාජයෙන් උදව් ලැබුණ නැහැ කියලා අපිට ඒක නතර කරගෙන ඉන්නත් බෑ. අපි ඉලක්කයට යන්න ඕනේ. හරි. ඒක නිසා මොන ප්‍රශ්නේ ආවත් මොන ගැටලුව ආවත් සමහර වෙලාවට සාර්ථකත්වයක් Tamanටත් පේන්නේ නැතිව තියෙනවා. Taman කරන වැඩ පිළිවෙල. හැබැයි ඉලක්කය කියන එක හැමදාම තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම කරොත් තමයි එක්කෙනෙක් දවසක ඔයාට උදව් කරනවා. අන්න එදාට ඔයාට පුළුවන් අර අනිවාර්යෙන්ම තමන්ගේ ඉලක්කයට ළඟා වෙන්න. ඒ නිසා මේ ලෝක ඉලක්කයට ළඟා වුණේ ඇත්ත හැරපු මිනිස්සු නෙවෙයි. දැඩිව අල්ලගෙන හරි උත්සාහයෙන් යුතුව හරි උනන්දුවෙන් යුතුව වැඩ කරපු අය තමයි මේ ලෝකේ ඉලක්කයන්ට ළඟා වුණේ. ඒක හොඳින් මතක